අද අපි බලන්නේ කොහොමද බේසික් සෙටප් එකක් මේ තියෙන්නේ. හැන්ද ගැරපුව පිහිය අරගෙන කොහොමද අපි බත් කන්නේ කියලා. දැන් හුඟ දෙනෙක් අහන දෙයක් නේ බුෆේ වල බත් තියෙනවා. වෙඩින්ස් වලට ගියාම කන්න වෙනවා. ඉතින් ඇත්තටම වෙඩින්ස් වලට ගියාම 5 ස්ටාර් හෝටල් වල නම් ඉතින් කන්න බලන්න එපා. ඉතින් මං කොහේ ගියන් අතින් කනවා කිව්වට 5 ස්ටාර් වලදී කන්න හදන්න එපා වෙඩින් වලට ගිහිල්ලා. මේ ස්කිල් එක මේක සොෆ්ට් ස්කිල් එකක්නේ ඒක ඉගෙන ගන්න. දැන් මෙතන තියෙනවා හැන්ද ගෑරපුව සහ පිහිය මේ ඔක්කොම ඩිනර් ෆෝක්, නයිෆ් ඇන්ඩ් ස්පූන් ඒ වගේම තියෙනවා අපි අතුරුපස කන එකට ඩෙසර්ට් ස්පූන් එකක් තියෙනවා. වෝටර් ගොබ්ලට් එකක් තියෙනවා. දැන් මේ බලන්න දැන් ඔන්න අපි බත් කන්නයි යන්නේ බත් බෙදලා තියෙනවා. මේ අනිත් එක තමයි අර මේසේ තියෙන ඔක්කොම බත් ටික අපි බෙදා ගන්න ඕනේ නෑ. අපි හිතන්නකෝ අපි බුෆේ එකකට හරි කොහේ හරි ගිහිල්ලා කියලා. ඔන්න දැන් විශේෂයෙන්ම මෙතන චිකන් තියලා තියෙනවා. කොහොමද ඔය බත් එකත් එක්ක චිකන් කන එක නේ අපි හුඟක්ම බලන්න ඕනේ කොහොමද ඒක කියලා අපි බලමු. දැන් අපි එකක් නෙමෙයිනේ දැන් බත් එක්ක සාමාන්‍යයෙන් අපි හුඟක් ಜಾති බෙදා ගන්නවා. දැන් බුෆේ එකකට වගේ නම් ගිහිල්ලා අර ගොඩාක්ම බෙදා ගන්න එපා. මේ Tamanට කන්න පුළුවන් ප්‍රමාණයට බෙදා ගන්න බුෆේ එකක් වුණාට කමක් නැහැ. මොකද ඒක අහපව් අර මං කියන්නේ ඒකෙන් තමයි අපි අපේ අපි එටිකට් දාන්නවද නැද්ද කියන එක පේන්නේ එතනින්නේ නේද? ඒක නිසා ඒ වගේම බෙදා ගන්නකොට පරිස්සම් වෙන්න, වැටෙන්නේ නැති වෙන්න, හැලෙන්නේ ඉහිරෙන්නේ නැති වෙන්න අපි ඒක බෙදා ගන්න ඕනේ. මේ විදිහට අපි බෙදාගෙන ඉවර වෙලා අපි පාවිච්චි කරන්නේ අද ඉස්සෙල්ලාම බලන්න කොහොමද අපි ගන්නෙ පිහියයි ගැරපුවයි තියෙනවා. නමුත් අපි හැන්ද ගමු. හැන්ද අරගෙන බත් කන්නේ කොහොමද කියලා බලමු. මොකද හැන්දෙන් බත් කන්න ලේසියි කියලා ඔයගොල්ලෝ හිතනවනේ. බලන්න මේ විදිහට අපි අනාගත් අපිට ඔය ඔක්කොම දැන් එක මාළුවක් එකපාරේ එහෙම නැත්නම් 3-4ම අනාගෙන කන්න පුළුවන්. එතින් පොඩ්ඩක් තියෙන්නේ හැන්දට පුරවල හැන්ද හරවලා කන එක තමයි තියෙන්නේ. ඒක ලොකු අමාරුවක් නෑ. ඒ වගේම මතක තියාගන්න අපි ගිහාම අපේ නැප්කින් එක දාගන්න උකුල උඩට නැප්කින් එක දාගන්න අර බෙල්ලට දාගන්න එපා. එහෙම කරලා දැන් මෙතන තියෙනවා ඔය අපි නතර කරනකොට ඒ කියන්නේ අපි මොන හරි කරනකොට නතර කරනකොට අන්න ඒ විදිහට තමයි ගෑරප්පුව සහ හැන්ද තියන්නේ. දැන් අහපව් බලමු තව පාරක්. ඔන්න අපි බෙදාගත්ත පොඩ්ඩක් හැන්ද හරවල කන්න පුළුවන් අපිට. හරිද? හැන්ද අපේ මුව දිහාට හරවලා කන්න පුළුවන් දැන් ඔන්න. ඊට පස්සේ දැන් උතන තියෙනවනේ දැන් මෙතෙන්දි චිකන් තියෙනවනේ. දැන් චිකන් තියෙනකොට ඔයගොල්ලෝ දන්නවා චිකන් කන්න නම් අපිට අවශ්‍ය වෙනවා පිහිය නේද? පිහිය අවශ්‍යම වෙනවනේ. ඔන්න දැන් චිකන් එක අපි ළඟට අරගෙන චිකන් එක අර මතක ඇති අපේ පහුගිය වීඩියෝස් වල අපි චිකන් එකක් කපන හැටි ඉගැන්නුවා කන හැටි ඉගැන්නුවා. දැන් ඔය බලන්න අපි ඒක කපා ගන්නවා. හරි? ඒ විදිහට කපාගෙන මම හැමදාම කියනවා අපි බයිට් සයිස් වලට කපා ගන්න ඕනේ කියන එක නේද? අපි බයිට් සයිස් වලට කපා ගන්නවා. බයිට් සයිස් වලට කපාගෙන අපිට අහපව් අපේ රයිස් එකත් එක්ක මික්ස් කරලා දැන් අර චිකන් කෑල්ල කන්න පුළුවන්. හරි. දැන් බලන්න ඒක කපලා. දැන් හිතන්නකෝ දැන් ඕක ඔය බලන්න දැන් පැත්තකින් තියෙන ඔය පැත්තකින් හැලෙනවා. හරි. දැන් ඕක ඔන්න දැන් අපි ඒක සයිඩ් ප්ලේට් එක උඩින් තිබ්බා. දැන් ඒක අරගෙන දැන් බලන්න ඔන්න මේ හැන්දට දාගෙන අපි අර චිකන් කෑල්ලත් එක්ක කනවනේ. දැන් හැබැයි අපි කපන පාරට අහපව් අපි හැන්ද ගන්න ඕනේ, පිහිය ගන්න ඕනේ. ඉතින් ඊට වඩා ලේසි අපි මේ මං කිව්වා වගේ මේ ස්කිල් එක ඉගෙන ගමු කොහොම හරි. කොහොමද ඉගෙන ගන්නේ අපි? ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ දැන් අපි අ හැන්ද නැතුව දැන් සාමාන්‍යයෙන් හුඟක් තැන්වල ෆයින් ඩයිනින් වල එහෙම හැඳි තියන්නේ නැහැ. හැන්ද නැතුව අපි පිහියයි අ ඒ කියන්නේ ගෑරප්පුවයි පාවිච්චි කරලා අපි බලමු කොහොමද කන්නේ කියලා. ඔය බලන්න හරි ලේසියිනේ. ලොකු අමාරුවක් නෑනේ. ඔහොම අපි කැපුවා, කපලා
අරකත් එක්ක මික්ස්ඩ් කරලා දැන් ඔය අපි ෆෝක් එකට ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් හරි ලේසියි. ඉතින් ඒක කටු තියනවා නම් අපිට අයින් කරන්න සයිඩ් ප්ලේට් එකට. අයින් කරලා ඔය බලන්න දැන් අපි අනාගෙන මෙන්න මෙහෙම මේ විදිහට ඒක ලේසියි නේද? අපි අ 3ක් එක්ක හරඹ කරන්නේ නැතුව ලේසියිනේ. හරි?